අපි දිවයිනේ කාලගුණයේ දෙසට අවධානය යොමු කරොත් මේ දිනවල දිවයිනේ යම් ප්‍රදේශවල තවමත් තදවැසි එහෙමත් නැත්නම් ගිගුරුම් සහිත තදවැසි කියන තත්ත්වය දක්නට ලැබෙනවා. ඉතින් මේකට හේතුව විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව. ඉතින් මේ හේතුවෙන් නිරිත දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව වයඹ පළාත් වලටත් එවැගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ වගේම ඔබගේ අවධානය යොමු කරොත් ඌව පළාතට අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඉතින් දෙපාර්තමේන්තුව පවසන්නේ ජනතාවගෙන් කවුරුත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු වගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස.